හායි සුබ දවසක් හැමෝටම ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ට්‍රේඩිං ලූසි එක්ක අද අපි කතා කරන්න යන්නේ ට්‍රෙන්ඩ් ලයින් ගැන. මොකද්ද මේ ට්‍රෙන්ඩ් ලයින් කියන්නේ? අපි ට්‍රෙන්ඩ් ලයින් යූස් කරලා කොහොමද අපි ඇනලයිස් එකක් කරන්න කියන එක ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. ඕගොල්ලෝ මේ බයිනස් ක්‍රිප්ටෝ ට්‍රේඩිං කරන්න හදනවනම් පොරෙක්ස් ඒවා කොහොමයි ට්‍රේඩ් කරන්න හදනවනම් ඔය මොනවා හරි වලින් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මනි මැනේජ්මන්ට් කියන එක. මනි මැනේජ්මන්ට් තමයි අංග 1 කරගන්න ඕනේ. පාලනයකින් ඇතුව තමයි මේ දේ කරන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ ප්‍රොෆිට් වෙන්න නෙවෙයි ලොස් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒක තමයි කියන්න තින්නේ. වැඩි කතා ඔන්න අපි යමු අද වීඩියෝ එකට. තව එකක් මතක් කරන්න ඕනේ ඕගොල්ලෝ මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ඕල් දාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා කුහක නොවි යාළුවෙකුටත් බලන්න මේක ෂෙයා කරන්න. අනිවාර්යෙන්ම. දැන් බලමු මොකද්ද මේ ට්‍රෙන්ඩ් ලයින් කියන්නේ කියලා. මෙන්න මේක තමයි ට්‍රෙන්ඩ් ලයින් කියන්නේ. හරිද? අපි බලමු chart එකේ. දැන් මෙන්න මේ වගේ තැනක ඉඳන් මේ ඉලක්ක ගැහුවොත් හරිද? මේක කියන්නේ ඉලක්ක ගැහුවොත් කියන්නේ මේ කැනල්ස් ඉවර වෙලා අන්තිම ටික තියෙන්නේ. මේ කැනල්ස් ඉවර වෙච්ච තුඩවල් ටික එකතු කරලා ඉලක්ක ගැහුවොත් ඕගොල්ලන්ට පේන ඇති මෙන්න මේක තමයි ට්‍රෙන්ඩ් ලයින් එක කියන්නේ. මේ තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් ලයින් එක. හරිද? දැන් මේක ඔයගොල්ලන්ට පෙන්නන්න මෙතනින් තමයි මේ ට්‍රෙන්ඩ් ලයින් එක පටන් ගෙන තියෙන්නේ. මේ මෙතනින් තමයි ට්‍රෙන්ඩ් ලයින් එක පටන් ගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙන්න මෙතනින් අප් ට්‍රෙන්ඩ් ලයින් එක මෙන්න මෙතනින් ඩවුන් වෙලා තියෙන ඔයගොල්ලන්ට පේන ඇති. ඔයගොල්ලන්ට පේන ඇති මේ ට්‍රෙන්ඩ් ලයින් එක එතනින් ඩවුන් වෙලා තිනවා. සරලවම කිව්වොත් ඔන්න ඕක තමයි ඉතින් ට්‍රෙන්ඩ් ලයින් කියන්නේ නම්. හරිද? දැන් ඕගොල්ලන්ට මේ ට්‍රෙන්ඩ් ලයින් කියන දේ කියන්නේ තවත් පැහැදිලි කර ගන්න පුළුවන් අපිට ඉන්ඩිකේටර් එකක් යූස් කරලා. මම යූස් කරන්නේ RSI කියන ඉන්ඩිකේටර් එක. ඔයගොල්ලන්ට පුළුවන් RSI ඉන්ඩිකේටර් එක යූස් කරලා බලා ගන්න මේක 100% කියන්න බෑ ඉතින්. ඇනලයිස් කියන දේවල් 100% කියන්න බෑ. අපිට ෂුවර් කරගන්න පුළුවන් ටිකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ට්‍රෙන්ඩ් ලයින් එක ඩවුන් වෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරපු තැන තියෙන්නේ. එතනයි මේ ඉන්ඩිකේටර් එක මිඩල් ලයින් එක තියෙන්නේ. ඉන්ඩිකේටර් එකේ මිඩල් ලයින් එක. හරිද? ඔය මැදින් කඩිරක් යන්නේ. අන්න ඒකයි මේ ට්‍රෙන්ඩ් ලයින් එකයි බ්‍රේක් කරන තැන. බලන්න හරියටම මිඩල් ලයින් එකත් බ්‍රේක් වෙනවා ඉන්ඩිකේටර් එකේ. මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් බ්‍රේක් වෙනවා. ඔයගොල්ලන්ට අන්න එතෙන්දී එතකොට අපිට පුළුවන් මෙන්න මෙතෙන්දී මේ ට්‍රෙන්ඩ් එකක් ගන්න, සෙල් ට්‍රෙන්ඩ් එකක්. සෙල් මේ එන්ට්‍රි එකක් ගන්න පුළුවන් අපිට. ඒ වගේ බලමු තවත් අපි තීද කියලා. ඇත්තටම ඉතින් මේක හරි සරලයි වගේ තිබ්බට ටිකක් සංකීර්ණයි. 100% මේක ෂුවර් කරන්න බෑ. ඒක නිසා ඔයගොල්ලෝගේ සල්ලි බලාගෙන අනිත් එක ගොඩක් දන්නේ නැත්තම් වැඩිය මම නම් කියන්නේ ට්‍රේඩ් කරන්න එන්න එපා. මොකද කියන්න බැහැනේ මොන වෙයිද කියලා අපිට. මෙන්න මෙතනක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මෙතනක් තියෙනවා ට්‍රෙන්ඩ් ලයින් එක. අපි මෙතන ඉඳලා ගැහුවොත් ලයින් එකක් කැන්දොත් ඔයගොල්ලන්ට පේන ඇති මේ තියෙන්නේ ට්‍රෙන්ඩ් ලයින් එක. හරිද? මෙතන තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක. ඔයගොල්ලන්ට එතනක් පේනවා ඇති මේ හරියටම ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙන තැනින් මිඩල් ලයින් එකත් බ්‍රේක් වෙනවා. කියන්නේ අපිට එතනින් ගන්න පුළුවන් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හොඳ එන්ට්‍රි එකක්. අපි තව දේ බලාගෙන ගියොත් එතන ඉතින් මේ වගේ
එන්ට්‍රි ගන්න පුළුවන් තැන් ගොඩක් තියනවා හරිම තැන බල්ලා අපිට එන්ට්‍රියක් ගන්න පුළුවන් නම් තමයි ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් අපි බලමු දැන් යන්නේ කොහොමද කියලා මාකට් එක දැන් යන්නේ මාකට් එක අප් මූව්මන්ට් එක මේ තියෙන අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ හරිද ලයින් එක කැන්සල් බලමු කොළොන්ට පේන ඇති දැන් මාකට් එක යන්නේත් මෙන්න මේ වගේ ට්‍රෙන්ඩ් එකක කොයි වෙලේ හරි මේ ට්‍රෙන්ඩ් එක බ්‍රේක් කරපු වෙලාවක ට්‍රෙන්ඩ් එක බ්‍රේක් කරාම මෙතන මිඩල් ලයින් එකක් RSI එකේ මිඩල් ලයින් එකත් බ්‍රේක් කරාම අපිට එතනින් ගන්න පුළුවන් සෙල් එන්ට්‍රි එක බොහෝ දුරට මේක හරි වැරදින්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා බලාගෙන කියන්නේ තමන් ඉතින් රිස්ක් එකක් ගන්න පුළුවන් නම් තමයි මේ වගේ දෙයකට බහින්න ඕන අනිවාර්යෙන් ඉතින් මනි මැනේජ්මන්ට් කියන එක හිතේ තියාගන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රැක්ටිස් වෙන්න මේක කලින් හිස්ටරිය බල ප්‍රැක්ටිස් වෙන්න කොට ගේමක් ගහ ගන්න පුළුවන් මෙහෙම ඉතින් මේකේ තියෙන සල්ලි නැති වෙන්න පුළුවන් හරියට කරොත් සල්ලි වෙන සුපිරිම ක්‍රමයක් තමයි මේක ඔව් තටම සුපිරි ක්‍රමයක් තමයි ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න මේ මිට වැඩි ගොඩක් දේවල් තියෙනවා මේ බේසික්ම දේ මේකනුත් ගේමක් ගහ ගන්න බැරි නෑ ඔයගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න අපි අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් ඉදිරියටත් අපිත් එක්ක රැඳිලා ඉන්න